එක්තරා කාලයක ජපානයේ හිටිය දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඒ පුද්ගලයා කළු තීන්ත භාවිතයෙන් අඳින සෙන් චිත්‍ර කලාවට හරිම දක්ෂ පුද්ගලයෙක්. ඉතින් දවසක් එනවා සල්ලිකාර වෙලෙන්දෙක් මේ චිත්‍ර ශිල්පියාට කියලා ලස්සන චිත්‍රයක් ඇඳගන්න. මෙයා ආපු ගමන් කියන්නේ මට ලස්සන මාළුවෙකුගේ චිත්‍රයක් ඇඳලා දෙන්න. මම ඒ වෙනුවෙන් ඔබට රන්කාසි 100ක් දෙන්නම්. චිත්‍ර ශිල්පියා වැඩේට එකඟ වුණා. රන්කාසි 100ක් කියන්නේ සෙල්ලම් ගාණක් නෙමෙයි. ඒකින්ද මේ චිත්‍ර ශිල්පියා මේ කාරණාව ඉවත දැම්මේ නෑ. හරි. මං ඔබට ඇඳලා දෙන්නම්. අර වෙලින්ද ගෙදර ගිහිල්ලා සතියකට පස්සේ අර චිත්‍ර ශිල්පියා හම්බෙන්න ආයෙනවා. ආපු ගමන් අහන්නේ මේ චිත්‍රය ඇඳලා ඉවරද? අනේ සමා වෙන්න මම තාම ඒක ඇඳලා ඉවර නෑ. මේ විදියට මාස ගණනාවක් මේ චිත්‍රය ඇඳලා ඉවරද කියලා බලන්න මෙයා මේ චිත්‍ර ශිල්පියාගේ ගෙදරට ගියා. හැබැයි ඒ කවදාකවත් මෙයාගේ චිත්‍රය ඇඳලා තිබ්බේ නෑ. මාස 6කට පස්සේ මේ චිත්‍ර ශිල්පියා හම්බෙන්න යනවා. අද නම් දෙකක් ඇනලා හරි කොහොම හරි චිත්‍රය අරගෙන එනවා කියලා. ගිහිපු ගාම්ම කොහමගේ චිත්‍රය ඇඳලා ඉවරද? අද මට එක්ක චිත්‍රය ඕනේ. නැත්තම් මම දීපු සල්ලි ටික මට ආපහු දෙන්න. චිත්‍ර ශිල්පියා කිසිම කේන්තියක් ගත්තේ නෑ. හරිම නිහඬව පුටුවක් ගත්ත, කොලයක් ගත්ත, තප්පර 30කින් මෙයාට අවශ්‍ය කරන මාළුවව හරිම ලස්සනට ඇඳලා දුන්නා. ඇත්තම මාළුවෙක් වගේ. වෙලින්දට මාර පුදුමයි. ඔයාට මේකට මේ තප්පර 30යි නේ ගියේ. ඒ වුණාට ඔයා මාව මාස 6ක් රස්තිය අදු කරානේ. ඇයි ඔබට මට කියන්න තිබ්බේ නැත්තේ? අන්න එතකොට මේ චිත්‍ර ශිල්පියා එයා වැඩ කරන කාමරයට එක්කන් ගිහිල්ලා පෙන්නනවා. එයා තප්පර 30න් ඇඳපු ඒ දක්ෂතාවේ මහන්සිය. මේ කාමරේ පුරාම මාළුවන්ගේ චිත්‍ර ඇඳලා කොළ දහස් ගණන් ගුලි කරලා මේ කාමරය ඇතුලේ දාලා තියෙනවා. මේ චිත්‍ර ශිල්පියා අන්තිමටම කියනවා ඔබ දැක්කේ මගේ තප්පර 30ක දක්ෂතාවය විතරයි නැත්තම් ප්‍රතිඵලය විතරයි. හැබැයි ඒ තප්පර 30ක පරිපූර්ණත්වය නැත්තම් ඒ දක්ෂතාවය හදාගන්න මාස 6ක් පුරාවට මං කොච්චර මහන්සි වුණාද කියලා ඔබ දැක්කේ නෑ. ඒක තමයි මේ තියෙන්නේ. ඉතින් මම දැන් මේ අඳින චිත්‍රයත් අඳින්න කලින් කොළ 100කට වැඩිය නාස්ති කරලා ඉවරයි. ඒකින්ද මේක කැත වුණත් ලස්සනයි කියලා ඵලයක්.